ඔන්න අපේ gift for you YouTube නාලිකාවෙන් ඔයාලට ගෙනල්ලා තියෙන වටිනා තෑගි පහක්. ඉතින් මේ තෑගි පහ ගන්න ඔයාලට කරන්න තියෙන්නේ පුංචි අභියෝගයකට මුහුණ දෙන එක. මේ වීඩියෝ එකේ විතරක් නෙවෙයි අපි කියන හැම වීඩියෝ එකකටම අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ වෙනුවෙන් අපි කළගුණ සැලකීමක් විදිහට ඔයාලට ලැහැත්ති කරලා තියෙන වටිනා තෑගි ගොඩක්. ඉතින් අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා හිටියොත් එහෙම ඔයාලට පුළුවන් අද ඉඳන් හැම වීඩියෝ එකකටම හැමෝටම තෑග්ගක් දිනන්න අවස්ථාවක් ලබා ගන්න. හරි. අපි බලමු අද ඔයාලට ලැබෙන අභියෝගය මොකක්ද කියලා. right. ඔයාලට කරන්න තියෙන්නේ අද මම කියලා දෙන සෙන් කතාව ඇසුරෙන් අහන ප්‍රශ්නයට හරි උත්තරේ හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ මගේ channel එක subscribe කරන එක. ඊට පස්සේ මගේ channel එක ඔයාලගේ යාළුවෝ අතර share කරන්න. ඒ විදියට ඔයාලා share කරලා subscribe කරලා comment කරපු ඒ වගේ screenshot එකක් මේ comment section එකේ පල්ලෙහෙන් comment එකක් විදියට දාන්න. අනිත් කාරණාව තමයි ඔයාලා මේ screenshot එකේම ඔයාලගේ contact number එක සටහන් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාව අපිට contact කරගන්න අපහසු වෙනවා, බැරිව යනවා. කවුරුම හරි කෙනෙක්ට මේ ප්‍රශ්නෙට උත්තරය හොයාගෙන මගේ channel එක subscribe කරලා share කරලා ඊට පස්සේ මේ comment section එකේ YouTube එකේ comment section එක ඔයාට මේ screenshot එක අප්ලෝඩ් කරගන්න බැරිනොත් එහෙම දාගන්න බැරිනොත් එහෙම ඔයාට අවස්ථාවක් තියෙනවා මම මේ වීඩියෝ එක යටින් සාදාහන් කරන FB page එකේ link එකට ගිහිල්ලා මේ වීඩියෝ එක post කරපු ඒ post එක යටින් ඔයාගේ screenshot එක comment එකක් විදියට දාන්න. එහෙමනම් guys අපි දැන් කතාව අහන්න සූදානම් වෙමු. ඔන්න එකමත් එක කාලෙක දක්ෂ ගුරුවරයෙක් හිටියා. ඉතින් මේ ගුරුවරයා හොයාගෙන බොහෝම ඈත පිටිසර ගම්වලින් පවා ශිෂ්‍යයෝ ඉන්න පටන් ගත්තා. මේ සෙන් ගුරුවරයාගේ ධර්මය හරිම සරලයි. හරිම පැහැදිලි. ලොකු ධර්ම කරුණු උනත් එතුමා පැහැදිලි කරන්නේ බොහොම සරල භාෂාවෙන්. ඒ හින්දා සෙන් ආගමිකයි විතරක් නෙවෙයි වෙනත් ආගමිකයන් පවා එතුමා හොයාගෙන ආවා. ඔන්න මේ අතරේ වෙනත් ආගමික පූජකයෙක්ට මේ සෙන් ගුරුවරයා ගැන අහන්න හම්බුණා. එයාට මේ ජනප්‍රියත්වය ගැන ඇතිවුණේ ලොකු තරහක්, ලොකු ඉරිසියාවක්. ඔහු තීරණය කරා මේ සෙන් ගුරුවරයා ළඟට ගිහිල්ලා මෙයාට පාඩමක් උගන්වන්න. ඉතින් මේ ගුරුවරයා අර කියපු සෙන් ගුරුවරයා හමු වෙන්න ගියා. ඒ ගිහිල්ලා මෙන්න මේව අහනවා. ඔබ බොහොම ජනප්‍රිය බව මට දැනගන්න ලැබුණා. ඔබට ආදරය කරන, ගෞරවය කරන අය ඔබ හමුවට එනවා ඇති. ඒත් මම නම් ඔබට ගෞරව කරන්නේ. හොඳයි. පුළුවන් නම් ඔබට විරුද්ධව ඉන්න මේ මාව කීකරු කරලා පෙන්නන්න. ඔහු සෙන් ගුරුතුමාට අභියෝග කරා. සෙන් ගුරුතුමා හොඳයි කියලා සංසුන් විදියට කතා කරා. ඔබට පුළුවන් ද පොඩ්ඩක් මෙතෙන් එන්න? මේ මගේ දකුණු පැත්තට. එහෙම වුණොත් එහෙනම් අපි දෙන්නට කතා කරන්න ලෙහෙසි වෙයි. සෙන් ගුරුතුමා එහෙම කියද්දී අර ආගමික නායකයා ඇවිත් බොහොම ගැඹීර විදියට උචාරුවෙන් සෙන් ගුරුවරයාගේ දකුණු පසින් වාඩි වුණා. සෙන් ගුරුතුමා ආයෙත් මෙහෙම කිව්වා. නෑ. ඔබ වම් පසින් වාඩි වුණොත් එහෙම මට ගොඩක් පහසු වෙයි. ඔබටත් පහසු වෙයි. ඊට පස්සේ අර ආගමික නායකයා ගිහින් සෙන් ගුරුතුමාගේ වම් පසින් වාඩි වුණා. අනේ මට සමා වෙන්න. මං හිතනවා ඔබතුමා ඉස්සරහට ආවොත් එහෙම අපි දෙන්නට මීට වඩා පහසු වෙයි කියලා. මොකද ඔබතුමා පැත්තක හිටියොත් එහෙම අපි දෙන්න නිකන් දුරස් වගේ දැනෙනවා. ඒ නිසා ඔබතුමා ඉස්සරහට ආවොත් එහෙම අපි දෙන්නට පුළුවන් මේ සංවාදය මූණට මූණ ඉදලා සම්මුඛ වෙලා කතා කරන්න. සෙන් ගුරුතුමාම මුණ ගැහෙන්න ආපු මේ ගුරුවරයා සෙන් ගුරුතුමා ඉස්සරහින් ගිහිල්ලා වාඩි වෙනවා. සෙන් ගුරුතුමා මෙහෙම අහනවා. ඉතින් ඔබ හරිම කීකරුයිනේ. මම කියන හැම දෙයක්ම ඔබ කීකරුව කළානේ. ඒ කියන්නේ මම ඔබව කීකරු කළා. එහෙම නේද? ඔන්න ඕක තමයි අද මගේ අභියෝගය, අද මගේ කතාව. ඉතින් සෙන් කතා කියන්නේ guys අපේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කෙටි කතා. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි සෙන් කතා පැවතගෙන ඉන්නේ ආරම්භ වෙන්නේ කුමන රටකින්ද? එහෙම නැත්නම් සෙන් කතා ප්‍රචලිත කුමන රටකද? එහෙනම් guys ආයෙත් අලුත් අභියෝගයකින් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්.
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.